අයිබෝන් ළමයි මේ අනිද්දාට විභාගෙ තියෙන ටර්ම් ටෙස්ට් එක. එතකොට ටර්ම් ටෙස්ට් එක තියෙන නිසා අර කලින් කරපු පරණ පාඩම් ටික ආයි පාරක් පොඩ්ඩක් මතක් කරලා ඒ දේවල් ටික හරිය පිළිවෙලක් කරලා ඒ වැඩේ හදලා දෙන එක තමයි අද කරන්නේ. අර බදාදා තියෙන වැඩේට අඟහරුවාද පොඩ්ඩක් ඒ දේවල් ටික මතක් කරගෙන විභාගෙට යන්න පුළුවන් වෙන විදිහට තමයි දේවල් ටික හදලා තියෙන්නේ. ඔය සෙටින්නේ. හරි මේ එතකොට මෙන්න මෙහෙමයි මේ අද අපි කරන්නේ මෙන්න මේ දේවල් ටික. ඔයාලා මගෙන් ඉල්ලලා තිබ්බා අර පරීක්ෂණ ටික කරලා දෙන්න කියලා. ඒතර ඒ ටික කරනවා. ඊට පස්සේ ඊළඟට මේ චලිතය සම්බන්ධව දෙවෙනි පාඩමක් තියෙනවානේ. අනේ පාඩමේ තියෙන දේවල් ටික වලට තේරෙනවා අඩුයි කියලා කිව්වා. එතකොට ඒ දේවල් ටික පොඩ්ඩක් කියලා දෙන එක කරනවා. ඊට පස්සේ අන්තිමට අර මේ සෛලය සම්බන්ධ පාඩමක් තියෙනවා 6 වෙනි පාඩම. ඒක කරලා ඕන කියලා කිව්වා. එතකොට ඒක ඔයාලට කරලා දෙනවා. හරිද? මෙහෙමයි මේ වෙලාවේ එතකොට අපිට තියෙන වෙලාවත් එක්ක ඔයාලට ඒක ලේසියෙන් මතක් කරගන්න පුළුවන් වෙන විදිහට විභාගෙට අහන අත්‍යවශ්‍යම කාරණා ටික මේ එමීට මම කියාගෙන යන්නම්. ඒතර ඒ ටික පොඩ මතක් කරලා පැහැදිලි කරන එක තමයි කරන්නේ. හරිද? එහෙනම් අපි ඉස්සෙල්ලා මේ පටන් ගමු මෙන්න මේකෙන්. 6 වෙනි පාඩම අර සෛලය සම්බන්ධව තියෙන පාඩමෙන් පටන් ගමු. හරිද? මෙන්න මෙහෙමයි කතාව. ඕකේ මුලින්ම ඔයාලා දැනගන්න ඕන මේ සෛලයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න එපා. ඒතර ඔයාලා 10 වසර නිසා ඔයාලට ඔය සම්බන්ධව පළවෙනි හම්බෙන වෙලාව තමයි යෝක. හරිද? ඊට කලින් ඔයාලා ඒ සම්බන්ධව පුළුල් අවබෝධයක් අරගෙන නැහැ. හරිද? ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. ඒ කතාව මෙන්න මෙහෙමයි. මුලින්ම විද්‍යාඥයෝ 5 දෙනෙක් ඉන්නවා. හරිද? 5 දෙනෙක් ඉන්නවා. පළවෙනි එක්කෙනා තමයි රොබර්ට් හුක් කියන විද්‍යාඥයා. හරිද? මම ඒට නම් ටික මෙහෙම දාගෙන යන්නම්. හරිද? දෙවෙනි එක්කෙනා තමයි ඇන්ටන් වෑන් ලීවන් හූක් කියන විද්‍යාඥයා. ඊට පස්සේ තව 3 දෙනෙක් ඉන්නවා. රැඩොල්ෆ් වර්චෝ කියලා. ඊට පස්සේ තව ඉන්නවා මැතියස් ලයිඩන්. අන්තිම එක්කෙනා තමයි තියඩෝර් ෂවාන් කියලා විද්‍යාඥයා. ඕකේ කතාව මෙන්න මෙහෙමයි. හරිද? රොබර්ට් හුක් කියන විද්‍යාඥයා තමයි මුලින්ම මේ අන්වීක්ෂය හොයාගෙන තියෙන්නේ. හරිද? එයා අන්වීක්ෂය හොයාගෙන ඉවර වෙලා ඒකේ තියෙන ඒ කියන්නේ අර මේ මුලින්ම අර වල්කයක් කියන එකක් ගන්නවා. වල්කයක් කියන එකක් අරගෙන ඉවර වෙලා ඒකේ තියෙන අර පොඩි ඒකක ටික එයා බලනවා. හරිද? වල්කයක් කියලා කියන්නේ අර මේ කිරලැබයක් තියෙන්නේ. අන්න ඒ කිරලැබයකට තමයි ඔය වල්කයක් කියලා කියන්නේ. ඒතර ඒ වල්කය කියන එක ගත්තට පස්සේ ඒකේ තියෙනවා තනි චූටි ඒකක. හරිද? ඒ ඒකක වලට යා ඉංග්‍රීසියෙන් නමක් දෙනවා. ඒ කියන්නේ ඒකක වලට යා නම දෙන නම තමයි මේ සෙල් කියන නම. හරිද? ඒ සෙල් කියන නම තමයි අපි හදාගෙන තියෙන්නේ සෛලය කියන විදිහට. හරිද? ඒතර මුලින්ම ආවේ මේ සෙල් කියන වචනේ. ඒකෙන් තමයි අර සෛලය කියන පදේ හැදෙන්නේ. හරිද? එතකොට මෙයා තමයි ඒ වැඩේ කරේ. ඊට පස්සේ ඊළඟට ඉන්නවනේ ඇන්ටන් වෑන් ලීවන් හූක් කියන විද්‍යාඥයා. අන්න එයා තමයි මෙන්න මේ දෙක. එව්ග්ලිනා සහ පැරමීසියම් කියන ඒකසෛලික ජීවීන්. අන්න ඒ ජීවීන් දෙන්නා
මුලින්ම නිරීක්ෂණය කරලා විස්තර කරලා වාර්තා කරේ එයා. හරිද? ඒක කරේ මෙයා. ඒකට මම තරු ලකුණක් දාගනවා. ඒකට මම ඔයාලට හේතුව කියනවා. ඊට පස්සේ මේ තුන් දෙනා ඉන්නවනේ. මේ තුන් දෙනාගෙන් ඔයාලට දීලා තියෙන නම් ටික තමයි මේ Vircho, Glide and Slide and Swan කියන නම් තුන. අර මේ නම් ටික ඔයාලට දීලා නැහැ. හරිද? එතකොට මේකෙත් එක එක්කෙනා කරලා තියෙන්නේ දේවල් තුනක්. හරිද? උදාහරණයක් විදිහට මෙන්න මෙහෙමයි. මේ Theodore Swan කියන එක්කෙනා ගත්තට පස්සේ එයා සත්වයින් සම්බන්ධව තමයි අධ්‍යයනය කරලා තියෙන්නේ. Matthias Leiden කියන එක්කෙනා ශාක සම්බන්ධව තමයි අධ්‍යයනය කරලා තියෙන්නේ. ඒතර හැබැයි ඔයාලට ඒ කතාව කියන්නේ නැහැ. ඔයාලට කියන්නේ මේ තුන් දෙනා එකතු වෙලා සෛල වාදය කියලා එකක් හැදින්නුවලු. අන්නේ සෛල වාදයේ තියෙන කාරණා තුනක් සම්බන්ධව තමයි ඔයාලට කියන්නේ. හරිද? අර කතාව කියන්නේ නැහැ. එයාලා පරීක්ෂණ කරේ ඒ පැත්තෙන්. පරීක්ෂණ කරලා එයාලා අන්තිමට සෛල වාදය කියන එකක් ඉදිරිපත් කරා. ඒකේ තියෙන කාරණා ගැන ඉගෙන ගන්න ඕන. හරිද? ඔයාලට මම විද්‍යාඥයෝ 5 දෙනෙක් ගැන කිව්වනේ. ඒ විද්‍යාඥයෝ 5 දෙනාගෙන් මෙන්න මේ මම තරු ලකුණ දාපු එක්කෙනා ඔයාලට ඕන වෙන්නේ නැහැ. දැන් ඕන වෙන්නේ නැහැ. පස්සේ ඕන වෙනවා. හරිද? මෙන්න මේක ඔයාලට ඕන. මේක තියෙනවා 3 තියෙනවා 4 තියෙනවා 5 තියෙනවා. මේක දැනට ඕනේ නැහැ. ඇන්ටන් වැන් ලීවන් හූක් කියන එක්කෙනා ගැන ඔයා දැනගන්න ඕන 8 වෙනි පාඩමේදී. හරිද? ඒක දැනට නැහැ. හරිද? ඒ නිසා අපි මේ තුන් දෙනා ගැන දැනගත්ත මැති. හරිද? එතකොට දැන් ඔයා මොකක් හරි මේ කොළ කෑල්ලක් හරි මොකක් හරි ගන්න ෂෝට් නෝට් එකක් හරි මොකක් හරි හදාගන්න බෑ. ඒ ටික අරගෙන මෙන්න මේ කියන දේවල් ටික දාන්න. හරිද? හරි. මම මේ කියන දේවල් ටික ඔයා වීඩියෝ එක නතර කරලා ඒ ටික ඒ පිළිවෙලට දාගන්න. එතකොට මුලින්ම මම ඔයාලට කියන රොබර්ට් හුක් ගැන. රොබර්ට් හුක් තමයි මේ අන්වීක්ෂය මුලින්ම හොයාගත්තේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි එයා අන්වීක්ෂය පාවිච්චි කරලා වල්කයේ තියෙන මූලික ඒකක හඳුන්වන්න සෛලය කියන නම දුන්නා. හරිද? ඒක තමයි ආ කරපු දේ. ඊට පස්සේ Vircho, Slide and Swan කියන තුන් දෙනා සෛල වාදය ඉදිරිපත් කරා. හරි. සෛල වාදය ඉදිරිපත් කරා. හරිද? ඔය සෛලවාදයේ මූලික කාරණා තුනක් තියෙනවා. ඒක ඔයා දාගන්න. මම ඔයාලට ඒක පිළිවෙලට කියන්න. හරි. පළවෙනි කාරණාව තමයි එයා කිව්වා ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලයයි කියලා. මම ඒක ඔයාලට ලේසියෙන් එක්ක ලියන්නම්. හරි. හරි ළමයි. දැන් බලාගන්නකො මේ කතාව මෙන්න මේමයි. හොඳද? ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය කියලා කියනවනේ. ඒතර ඕකේ මොනවා හරි තීරමක් දැනගන්න බෑ. ඒතර ඕකේ තියෙන මොකක් හරි කියන්නේ කියන වාක්‍ය මොනවා හරි තීරමක් තියෙන්න බෑ. ඒක මෙන්න මෙහෙමයි. මේකේ තියෙනවනේ මෙන්න මේ වචන දෙක. ව්‍යුහමය කියන වචනය සහ කෘත්‍යමය කියන වචනේ තියෙනවනේ. ඒතර ඕකේ කතාව මේ ව්‍යුහ කියලා කියන්නේ මොකද්ද? ඒ ව්‍යුහයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් හැදෙනකොට තියෙන අර ස්ට්‍රක්චර් එකකටනේ. අන්න ඒ මොනවා හරි දෙයක් සෛලයක් පාවිච්චි කරලා හැදෙන එකට තමයි මේ ව්‍යුහමය කියලා කියන්නේ. හරිද? ඊළඟ කාරණාව තමයි අපේ ඇඟේ දේවල් වෙනවා. ඒ කියන්නේ මොකක් හරි කාර්යයක් සඳහා හැඩගැහිච්ච දේවල් තියෙනවා. උදාහරණ ආහාර ජීර්ණය වෙන එක, ඊට පස්සේ මොළේ වැඩ කරන එක, අතපය වැඩ කරන එක, ඒ වගේ මොනවා හරි වැඩක් වෙනවා. වැඩක් වෙන එකට වැඩවලට යාලට අමක් දීලා තියෙනවා මේ කෘත්‍යමය කියන. අන්න එහෙම තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒතර ව්‍යුහමය කියන එකේ සහ කෘත්‍යමය කියන එකේ තේරුම් දෙක ඒක. හරිද? ඒ අපි කටපාඩමට දාගන්න එපා. ඒකේ අදහස ගන්න. හරිද? අදහස ගත්තට පස්සේ ව්‍යුහමය කියලා කියන්නේ මොකක් හරි හදන්න. සෛල වලින් හදන්න. කෘත්‍යමය කියලා කියන්නේ ඒකේ අර ඒ කියන්නේ අර කාර්යභාරය කරන්න දායක වෙනවා කියන එක. ඒක තමයි අපි. හරිද?
ඊට පස්සේ මේක දන්නවනේ ඉතින් සියලුම සෛල ඇතිවන්නේ පෙර පැවති සෛලවල සෛල විභාජනයෙන්. ඒ කියන්නේ කලින් තිබ්බ සෛල වලින් තමයි අලුත් සෛල ඇති වෙන්නේ. එහෙම වෙන්න ඕන හරිද? එහෙම උනේ නැත්නම් ඒ මොකද්ද වෙන්නේ? ඉතින් ඔයාලකින් කියන්නේ ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් ඔයාලා ඉන්නේ නැහැ. හරිද? ඒක එහෙම උන්න නිසා තමයි අම්මලා තාත්තලාගෙන් ඔයාව ඇතුුනේ. හරිද? ඒක එහෙම ගන්න. හරි? ඊ අර ලොකුවට ගන්න එපා. එහෙම සිම්පලි මතක තියාගන්න. හරි? ඊට පස්සේ සියලුම ජීවීන් තනි සෛලයකින් හරි සෛල කීපයකින් හරි ඇදලා තියෙනවා. ඒකත් හරිනේ. එක්කෝ ඉතින් තනි සෛලයක් වෙන්න ඕන. නැත්නම් ඉතින් මේ සෛල ගොඩක් එකතු වෙලා ලොකු එක්කෙනෙක් හැදෙන්න ඕන. හරිද? ඔය කියන කාරණා තුන තමයි කිව්වේ. හරිද? එතකොට මෙන්න මේ ටික තමයි මම කිව්වේ. විද්‍යාඥයෝ 5 දෙනෙක් ගැන කිව්වා. හරිද? ඒ විද්‍යාඥයෝ 5 දෙනාගෙන් දෙවෙනි විද්‍යාඥයා ගැන ඔයා දැනට දැනගන්න ඕනේ නැහැ කිව්වා. හරිද? පළවෙනි විද්‍යාඥයා තමයි රොබර්ට් හුක් කියන එක්කෙනා. එයා අන්වීක්ෂය හොයාගත්ත කියලා කිව්වා. ඊට පස්සේ තව 3 දෙනෙක් ගැන කිව්වා. ඒ කවුද? ෂෙවාන්, රැඩොල්ෆ් වර්චෝ කියන විද්‍යාඥයා සහ තියඩෝ ෂෙවාන් කියන විද්‍යාඥයා. ඒ විද්‍යාඥයෝ 3 දෙනා එක එක දේවල් කරා, පරීක්ෂණ කරලා ඉවරලා යාලා අවසානයේ යාලකින් ඉදිරිපත් කරා තියරි එකක්. හරිද? ඒ තියරි එකට යාලා කියනවා සෛලවාදය කියලා. සෛලවාදය සම්බන්ධව කාරණා තුනක් කියලා දුන්නා. මේ කාරණා තුන තමයි මේක. ඒකේ මෙන්න මේ වචන දෙක. ඒතර ඔයාලා 10 වසරේ තමයි මුල්ම ටිකනේ. ඒ නිසා මම ඔයාලට මෙන්න මේ වචන දෙකේ තේරුම් දෙක කිව්වා. ඒතර ඒක ඔයා නෝට් එකක් දාගන්න. හරිද? හරි. දැන් ඔන්න ඒ කතාව ඉවරයි. දැන් ඔන්න මේ සෛලය ගැන කියන්න කලින් සෛලයේ තියෙන වටපිටාව ගැන කිව්වා. ඊළඟට අපි දැනගන්න ඕන මේ සෛලයක් කියන්නේ මොකක්ද? සෛලය ඇතුලේ තියෙන්නේ මොනවද? ඔය කියන දේවල් ටික දැනගන්න ඕන. හරිද? එතකොට ඒක මම මෙහෙම දාන්නම් ඉස්සෙල්ලා. අපි දැන් කතා කරන්නේ සෛලය ගැන. හොඳේ? හරි. සෛලයක් ගැන කියන්න කලින් ඒ කියන්නේ ඔයාලට එක වචනයක් ගැන කියන්න තියෙනවා. හරිද? ඔයාලා පොඩි කාලේ කරලා තියෙන දේවල්, ඒ කියන්නේ පොඩි කාලේ ඔයාලා ඉගෙනගෙන තියෙන පාඩම් වලින් ඔයා සෛලයක් ඇතුලේ තියෙන දේවල් ගැන පොඩි දේවල් ටිකක් අහලා ඇති. ඒක උදාහරණයක් විදිහට සෛලයක් ඇතුලේ මැද්දේ නෂ්ටියක් තියෙනවා කියලා අහලා ඇති. ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියා, හරිත ලව්වුම තියෙනවා කියලා අහලා ඇති. හරිද? ඒක තව ටිකක් ඔතනින් ඉස්සරහට විස්තර කරනවා. හරිද? කලින් දැනගන්න ඕන වචනේ මෙන්න මේක. දර්ශීය සෛලය කියන එක ගැන දැනගන්න ඕන. හරිද? ඕක මෙහෙමයි. දර්ශීය සෛලයක් කියලා කියන්නේ අර සෛලයක් ඇතුලේ තියෙන සියලුම ඉන්ද්‍රිකා ටික තියෙන විදිහට හදපු සෛලයකට තමයි දර්ශීය සෛලයක් කියලා කියන්නේ. ඒතර එහෙම සෛලයක් ඇත්තටම මේ ලෝකේ නැහැ. එහෙම එකක් ඇත්තටම නැහැ. ඒ කිව්වොත් නිකන් හරියට තේරෙන්නේ නැහැ වගේ නෑ. ඒක නිකන් මේ වගේ. හරිද? දර්ශීය සෛලයක් කියලා කියන්නේ ඇත්තම නිකන් මේ ෆෘට් සලාඩ් තියෙන. අන්නේ ෆෘට් සලාඩ් එකක් වගේ එකක් තමයි දර්ශීය සෛලයක් කියලා කියන්නේ. ඒතර ඇයි එහෙම කියන්නේ? දැන් බම් මේ දර්ශීය සෛලයක් ගත්තට පස්සේ දර්ශීය සෛලයේ අර තියෙන ඉන්ද්‍රිකා ඔක්කොම තියෙනවනේ. අන්න ඒ වගේ ෆෘට් සලාඩ් එකක් ගත්තාම පස්සේ ෆෘට් සලාඩ් එක හදලා තියෙන ඔක්කොම තියෙන අර පළතුරු ටික දාලානේ එක හදලා තියෙන්නේ. ආන් ඒ වගේ තමයි දර්ශීය සෛලයක් කියලා කියන්නේ. ඔක්කොම ඉන්ද්‍රිකා ටික දාලා එකක් හදනවා. ඒකට තමයි දර්ශීය කියලා කියන්නේ. හරි? ඒතර දර්ශීය කියන එකේ තේරුම දැන් ඔයාලට තේරෙනවා ඇති. දර්ශීය කියන වචනය වෙනුවට තව පොඩි වචනයක් පාවිච්චි කරනවා. ඒක සමහර පේපර් වල තියෙනවා. හැබැයි මේ පොතේ එහෙම සඳහන් කරලා නැහැ කොහෙවත්. හරිද? මේකට කියනවා තව වචනයක් සමාන්විත. හරිද? සමාන්විත කියන වචනේ. හරිද? ඒතර සමාන්විත සෛලයක්, දර්ශීය සෛලයක්. සමාන්විත සෛලය කියන එක සහ දර්ශීය සෛලය කියන එක දෙක ගත්තට පස්සේ දෙකම එකම අදහසක් තමයි තියෙන්නේ. හරිද? හරි. ඒතකොට දැන් මම ඔයාලට කිව්ව මොකද්ද? දර්ශීය සෛලයක් කියලා කියන්නේ ෆෘට් සලාඩ් එකක් වගේ. ඇයි එහෙම කියන්නේ? ෆෘට් සලාඩ් එකේ ඔක්කොම පළතුරු ಜಾති අනම්මනම් ඔක්කොම දාලා තමයි ඒක හදන්නේ. හරිද? ඒතර දර්ශීය සෛලය කියන්නේත් ඇයි? දර්ශීය සෛලය කියලා කියන්නේ ඒකට ඔක්කොම ඉන්ද්‍රිකා ටික දාලා තමයි ඒක හදලා තියෙන්නේ. ඇත්තටම එහෙම එකක් තියනවද? එහෙම එකක් නැහැ ඇත්තටම. හරිද? ඇත්තටම එහෙම එකක් නැති වුණාට අපිට අධ්‍යයනයේ පහසුව සඳහා සහ අධ්‍යයනය කරන්න අපි එහෙම එකක් හදාගෙන තියෙනවා. ඒක තමයි ඒකේ කතාව. හරිද? හරි. ඊළඟට ඔයා දන්නවනේ සාමාන්‍යයෙන් ඔයා අහලා තියෙනවා මෙන්න මේ කට්ටිය ඉන්නවා කියලා. මොනවද? නෂ්ටියක් තියෙනවා කියලා තියෙනවා. ඊළඟට තියෙනවලු මයිටොකොන්ඩ්‍රියා තියෙනවා කියලා අහලා ඇති. මයිටොකොන්ඩ්‍රියා. ඊට පස්සේ තව ඉන්ද්‍රිකා තියෙනවා. අනික ඒක ETC කියලා දාන්නවා කොහරි.
හරි. ඔහොම ඉන්ද්‍රිකා ගොඩක් තියෙනවා කියලා අහලා තියෙනවා. මෙන්න එතකොට මෙන්න මේ කියන ඉන්ද්‍රිකා ටික ඔක්කොම මේ කියන්නේ හැම සෛලයකම තියෙනවා. ඒ උදාහරණයක් විදිහට ගත්තම නෂ්ටිය කියන ඉන්ද්‍රිකාව හැම සෛලයකම තියෙනවද? එහෙම නෑ හොඳේ. ඒ කියන්නේ හැම සෛලයකම මේ තියෙන හැම ඉන්ද්‍රිකාවක්ම තියෙන්න ඕන කියන එකක් නෑ. නෂ්ටිය කියලා කියන්නේ අර නිකන් ඒ සෛලේ තියෙන ලොකුම වැඩේ කරන එක්කෙනා. හැබැයි ඒක වුණත් හැම එකෙම තියෙන්න ඕන කියලා එකක් නෑ. මොනවද සාමාන්‍ය එහෙම උදාහරණ තියෙන ඉතින් ඒකට මොකක් හරි තියෙන්න බෑද? මම එහෙම නෑ කියලා කිව්වට ඔයාට ඒක එහෙම තේරෙන්න මොකක් හරි ඔයාගේ පේනමාන මොන හරි එකක් තියෙන්න ඕනේ නේ. ඒක මොකක් වෙන්නේ නැද්ද? ඔයා ඒක හොඳට දන්න එක. හොඳට දන්නා හැබැයි ඒක අර එක දැනක නැති නිසා ඔයාට ඒක අහු වෙලා නැතු වෙන්නේ. හරිද? එකක් තමයි මේක. රුධිර සෛලය. හරිද? අනිත් එක පොඩ්ඩක් නිකන් ඉස්සරහට තියන්න අර to be continuous වගේ අර පොඩ්ඩක් ඉස්සරහට තියන්න. හොඳ එක කියන්න. හරි? රුධිර සෛලය තියෙනවනේ. රුධිර සෛලයට නෂ්ටි නැහැ. හරිද? ඇයි නෂ්ටි නැත්තේ? නෂ්ටි තිබ්බනම් කියන්නේ ඒක ඉඩ නැහැ. හරිද? ඉතින් ඒක රුධිර සෛලය කියන එක හදලා තියෙන්නේ මොකටද? රුධිර සෛලයක් කියන එකක් හදලා තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් කරන්න. එක තැනක තියෙන දෙයක් තව තැනකට ට්‍රාන්ස්පෝර්ට් කරන්න තමයි රුධිර සෛලයක් හදලා තියෙන්නේ. හරිද? ඒතර එහෙම හදපු එකකට මේ ඇතුලේ තව කට්ටිය අරගෙන යන්න ඉඩ නැහැ. ඒක එයාගේ ජොබ් එක නෙවෙයි. හරිද? ඒකට නෂ්ටි දාලා මයිටොකොන්ඩ්‍රියා දාලා එහෙම කරන්නේ. මයිටොකොන්ඩ්‍රියා නම් කොහොමද දාන්නේ? ඒතර ඇයි මයිටොකොන්ඩ්‍රියා දාන්නේ නැත්තේ? රුධිර සෛලයක් ඇතුළේ මයිටොකොන්ඩ්‍රියා දැම්මම නිකන් අර නරියට කුකුල් කූඩු බාර දුන්නා වගේ. ඒ ඇයි එහෙම කියන්නේ? ඉතින් ඕක හදලා තියෙන්නේ එක තැනක ඉඳන් තව තැනකට ශ්වසන වායු පරිවහනය කරන. උදාහරණයක් විදිහට ඔක්සිජන් තමයි වැඩිපුරම පරිවහනය කරන්නේ ශ්වසන වායු වලින්. 100%ක්ම ඔක්සිජන් පරිවහනය කරන ඔය කියන ක්‍රමයෙන්. හරිද? ඔක්සිජන් පරිවහනය කරද්දී ඕක ඇතුළට මයිටොකොන්ඩ්‍රියා දැම්මොත් එහෙම මයිටොකොන්ඩ්‍රියා අර ඔක්සිජන් කනවා. හරිද? ඔක්සිජන් කනවා කියලා කියන්නේ ඔක්සිජන් කන්නේ නැහැ. එයා පාවිච්චි කරනවා. හරිද? ඒතර මෙයාගේ ජොබ් එක මොකද්ද? එක තැනක තියෙන ඔක්සිජන් අනිත් තැනට අරන් යන. එහෙම අරන් යද්දී මේ මයිටොකොන්ඩ්‍රියා කියලා එකක් ඇතුළේ ඉන්නවා. ඌ ඇතුළේ ඉඳගෙන ඒ තියෙන ඔක්සිජන් කනවා. හරියන්නේ නැහැ නේ. ඒතර ඒ වගේ වෙලාවට මේ රුධිර සෛලයක් ගත්තාම පස්සේ මයිටොකොන්ඩ්‍රියා නම් එපා. හරිද? මයිටොකොන්ඩ්‍රියා එක උට ඇලර්ජික් වගේ මයිටොකොන්ඩ්‍රියා නැහැ. හොඳේ. නස්ටි නැහැ. එහෙම නැහැ. හරිද? ඔය වගේ තව එකක් තියෙනවා. දැන් මේ රුධිර සෛල තියෙන සත්ත්ව සෛල වලනේ. තව එක්කෙනෙක් ඉන්නවා. කවුද? තව එකක් තමයි මේ ඔයාලට ඉස්සරහට හම්බෙන්න තියෙන කලිනුත් ඔයාලා අහලා තියෙන පෙනේරනල ඒකක කියන එක. ඒක ඔයාලා අලින් අහලා ඇති. හරිද? පෙනේරනල ඒකක කියන එක. මොකක්ද ඒකේ කතාව? ඇයි ඒක එහෙම වෙන්නේ? හරිද? පෙනේරනල ඒකක කියන එක ගත්තට පස්සේ අපි කිව්වනේ දැන් මේ ඉන්ද්‍රිකා ටික තියෙනවා කියලා අනිත් ඒවා. අනිත් ඒවා ඉන්ද්‍රිකා ටික තියෙනවා කියලා කිව්වට පෙනේරනල ඒකක වල එහෙම නැහැ. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. හරිද? ගහක් ගත්තට පස්සේ ඒ ගස්වල වතුර අරන් යන බටයක් තියෙනවා. හරිද? තව කෑම අරන් යන බටයකුත් තියෙනවා. වතුර අරන් යන බටේ තමයි මේ ඔය සෛලම කියලා කියන්නේ. ඒ සෛලමෙන් තමයි වතුර අරන් යන්නේ. හරිද? අර හින ලොකුවට ගන්න එපා නිකන් අර සෛලම තුලින් ජලය අරන් යනවා. එහෙම එපා. සෛලම කියලා බටයක් තියෙනවා. ඒ බටෙන් අරන් යන වතුර. හරිද? එච්චරයි. හරි. ඊට පස්සේ තාම ගත්තී පෙනීරනල එකක තියෙනවා. පෙනීරනල එක ගත්තට පස්සේ ඒක තමයි කෑම අරන් යන බටේ. ඒක ගන්න එපා නිකන් අර සුක්‍රෝස් අරන් යන බටේ. හරිද? එහෙම ගන්න එපා. පෙනීරනල එක කියලා කියන්නේ සිම්පලි මොකද්ද? කෑම අරන් යන බටේ. හරිද? කෑම අරන් යන බටේ ඇතුලේ තව මේ කෑලි තියාගෙන හරියන්නේ නැහැ. එහෙම තිබ්බට පස්සේ එයාට යන එයාගේ ගමන බාධා වෙනවා. හරිද? ඒ නිසා රුධිර සෛලවල සහ පෙනීරනල ඒකකවල ඔය කියන ඉන්ද්‍රිකා නැහැ. හරිද? ඒක තමයි අවසාන කතාව. ඒතර මම ඔයාලට මෙන්න මේ දේවල් ටික කිව්වා. අපි සාමාන්‍යයෙන් දර්ශීය සෛලයක් කියන එක කතා කරනවා. දර්ශීය සෛලයක් කියන්නේ මොකද්ද නිකන් මම කිව්වා උදාහරණයක්. ඒක නිකන් හරියට නිකන් ෆෘට් සලාඩ් එකක් වගේ එකක්. ඇයි ෆෘට් සලාඩ් එකේ හැම කෑම જાතියෙම තියෙන. ඒ වගේම දර්ශීය සෛලයකත් හැම ඉන්ද්‍රිකා වර්ගයක්ම තියෙනවා. ඒක තමයි කතාව. හරිද? හැබැයි දර්ශීය සෛලය ඇත්තටම මේ ලෝකේ තියෙනවද? එහෙම එකක් ඇත්තටම මේ ලෝකේ නෑ. දර්ශීය සෛලයක් කියන එක ඇත්තටම නැහැ. ඒක අපිට අධ්‍යයනය කරන්න පහසු වෙන අපි ඒක හදාගෙන තියෙනවා. එච්චරයි. හරිද? ඒතර ඔයාලා මෙන්න මේ ටික තව අහලා තියෙනවා. මොනවද? නෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා, තව ඉන්ද්‍රිකා ගොඩක් තියෙනවා. ඔය කතන්දර ටික කිව්වා. හරිද? ඊට පස්සේ ආයෙ මම කිව්වා මේ ඉන්ද්‍රිකා හැම එකක්ම හැම කෙනෙක්ගෙම නැහැ. සමහර ඒවා තියෙනවා, සමහර ඒවා නැති වෙන්න පුළුවන්. හරිද? නෂ්ටිය ගත්තම පස්සේ රුධිර සෛලවල නැහැ, පෙනීරනල ඒකකවල නැහැ. හරිද? ඔය ටික කිව්වා, තව විස්තර වර්ගයක් කිව්වා. ඒකම කලින් කියලා තියෙන්නේ. ඔයා ඒ ටික දාගෙන මේ එකක් හදාගන්න. හරිද? හරි.
ඊළඟට කතාව මෙහෙමයි. හරි. ඊළඟ කතාව සෛල ගැන කතා කරන්නේ. දැන් ඊළඟට එක ඉන්ද්‍රිකා ගැන පොඩි විස්තර ටිකක් තියෙනවා දැනගන්න. ඒ ටික අපි හිමීට එකින් එක අවබෝධ කරගෙන යන්න. හරිද? වෙනද ඔයා පුරුදු වෙච්ච විදිහට පාඩම් කරන්න නිකන් අර යුද්ධයට යනකොට නිකන් අර මේ අවියරන් යනවා වගේ පෑන වන්දිලා ලියන්න ලෑස්ති වෙන්න එපා. ඒක ඔයාගේ ඔළුවට ගන්න. හරිද? එක රටාවකට යන්නේ. එතනින් අල්ල ගන්න. ඊට පස්සේ අපි බලමු කතාව වෙන්නේ කොහොමද කියලා. හරිද? හරි. මෙන්න මෙහෙමයි කතාව. ඔයා හිතන්න අර මම අර කලින් කිව්ව ඔන්න දර්ශීය සෛලය තමයි මේ තියෙන්නේ. හරි. ඒතර ඔය කතාවස්තුවේ වැඩකාරයා කවුද? ඔය කතාවස්තුවේ ඉන්න වැඩකාරයා තමයි නස්ටිය කියලා කියන්නේ. ඇයි එයා එහෙම වෙන්නේ? සෛලයක තියෙන සියලු වැඩ, කියන්නේ සාමාන්‍යයෙන් තියෙන ප්‍රධාන වැඩ ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ ඔය තියෙන නස්ටිය මගින්. ඒතර ඒක නිසා නස්ටිය කියලා කියන්නේ සෛලයක ඉන්න ඇත්තම වැඩකාරයා. හරිද? එයා තමයි එහෙනම් මැද්දේ ඉන්නේ. හොඳේ. මැද්දේ ඉන්නවා කියලා එකක් නැහැ. ඒතර අපේ පහසුර අපි ගන්න එයා තමයි මැද්දේ ඉන්නේ කියලා. දැන් මැද්දේ ඉන්නවා. හොඳේ. ඔන්න මැද්දේ ඉන්නේ. හරිද? නස්ටිය ගැන ඉස්සරහට කියන්න. එයා දැනට මැද්දේ ඉන්නවා කියලා මතක තියාගන්න. ඔන්න නස්ටිය ගැන මම ඉස්සරහට කියනවා. නස්ටිය ඉවර වෙන මායිමෙන්ම තව එක්කෙනෙක් පටන් ගන්නවා. එයා නිකන් මෙන්න මෙහෙමයි. හොඳේ. ඔන්න ඔහොම එක්කෙනෙක් ඉන්නවා. මෙයා නස්ටිය ඉවර වෙන තැනින්ම පටන් ගන්නවා කියන්නේ හේතුව තමයි නස්ටිය මොකක් හරි දැන් අපි හිතමුකෝ දැන් අපේ ඇඟ ගත්තා කියලා. අපේ ඇඟ ගත්තන් පස්සේ අපේ ඇඟේ ඔන්න දැන් සෛල හැදෙනවා. ඒ හැදෙන සෛල සතියක් විතර යද්දී ආයි ගැලවෙනවා. ඒ කුණු ටික එළියට යනවා. එහෙම ගැලවි යනවනේ. අන්න ඒ වගේ මේ නස්ටියේ තියෙන පිටපොත්ත තියෙනවනේ. ඒ පිටපොත්ත කාලයක් එක්ක ගෙවෙනවා. ඒ ගෙවුනට පස්සේ ඒකෙන් පොඩ එළියට යනවා. හරිද? අන්න ඒ එළියට යන කෑලි වලින් තමයි මෙන්න මේක හැදෙන්නේ. ඒක පිළිගන්න පුළුවන්. ඇයි? මෙයා මෙහෙම ඉන්නවා. ඒ ඉන්න එකෙන් චුට්ට කියලා තමයි මේක හැදෙන්නේ. හරිද? මෙන්න මෙයාට කියනවා නමක්. මේකට කියන නම තමයි අන්තක්. හරිද? අන්තක් ප්ලාස්මීය ජාලිකා. මේ හැම එකටම හේතු තියෙනවා. හොඳද? අන්තප්ලාස්මීය ජාලිකා. හරිද? ඒකට මම හේතුව කියන්නේ. හරිද? අන්තප්ලාස්මීය ජාලිකා කියන එක ගත්තට පස්සේ එයා හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙකින්. දේවල් දෙකකින්. හොඳේ? එකක් තමයි පැතලි මඩි. අනිත් එක තමයි නාලාකාර මඩි. දැන් බලයි මඩි කියන්නේ මොකක්ද? හරිද? මඩි කියන්නේ 아무තු එකක් නෙවෙයි. තල තියෙනවනේ ප්ලේට් එකට. ඔය ප්ලේට් එකට සිංහලෙන් කියන නමක් තමයි මඩි කියලා කියන්නේ. ඒතර ඒකේ තියෙනවා version දෙකක්. එකක් තමයි පැතලි එක. අනිත් එක තමයි නිකන් PVC බටේ වගේ එක. හරිද? ඒකට තමයි පැතලි මඩි සහ නාලාකාර මඩි කියන්නේ. ඕක තමයි කතාව. හරිද? ඔන්න ඕක කොහොම තියෙනවා? හරි. ඊට පස්සේ දැන් ඔන්න අන්තස්පාස්මී ජාලිකානේ. ඔන්න දැන් මම ඔයාලට දේවල් දෙකක් කිව්වා. මොකද්ද? එකක් තමයි නස්ටිය. ඔන්න එක. මේ ඉන්නේ දෙක. හොඳේ? හරි. තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තැන් වල මම මේක තැඹිලි පාටින් දානවා. හරිද? මෙන්න මේ වගේ තැන් වල මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. හරි? මෙයාගේ නම තමයි රයිබෝසෝම කියන එක්කෙනා. හරිද? රයිබෝසෝම කියලා කියන්නේ නිකන් සෛලයක් ඇතුළේ තියෙන නිකන් වැලි කැට වගේ කෙනෙක්. හරිද? වැලි වගේ જાතියක්. හරිද? ඒතර එයා මූටත් දැන් නිකන් ඉන්න බෑ. මූ දැන් මෙහෙම තැන් වල ඉන්නවා. ඔය ඉන්නස්සේ ගිහින් ඉවරලා මෙන්න මේවටත් නිකන් සෙට් වෙනවා. කොහොම බැඳෙනවා. හරිද? ඒ බැඳෙන එකත් මේ තියෙන අන්තස්ප්ලාස්මී ජාලිකා හැම එකටම බැඳෙන්නේ නැහැ. හරිද? මෙහෙම ගන්නවා. ඔන්න සිනිඳු පෘෂ්ඨයක් තියෙනවා. ඒ සිනිඳු පෘෂ්ඨයකට වැලි බැඳෙනවා. සිනිඳු පෘෂ්ඨයකට වැලි බැඳුනට පස්සේ ඒකට මොකක් කියලාද කියන්නේ? ඉතින් මේ පෘෂ්ඨය අඩු වෙනවනේ. ආන්න එහෙනම් අන්තස්ප්ලාස්මී ජාලිකා වර්ග දෙකක් වෙනවා. කොහොමද? අන්තස්ප්ලාස්මී ජාලිකා වර්ග දෙකක් වෙනවා. එකක් තමයි රළු එක. අනිත් එක තමයි සිනිඳු එක.
හරි? රළු එකයි සිනිඳු එකයි. හරි. ඔන්න දැන් මම ආයි ටක් ගාලා කියන කතාව. නෂ්ටිය හිටියා. නෂ්ටිය තමයි වැඩකාරයා. ඌ ඒ නිසා මැද්දේ. හරි? ඒතර ඕක වයසට යනවා. වයසට යනකොට මේ වටේ තියෙන කැලි ගැලවිලා ගිහිල්ලා එක්කෙනෙක් හැදෙනවා. හරිද? එයාට අපි කියනවා අන්තස්ප්ලාස්මී ජාලිකා කියලා. හරිද? ඒතර අන්තස්ප්ලාස්මී ජාලිකා හැදලා තියෙන වර්ෂන් දෙකකින්. එකක් තමයි පැතලි මඩි, අනිත් එක තමයි නාලාකාර මඩි. ඒතර මඩි කියන්නේ සිංහල භාෂාවෙන් තැටි වලට කියන නම. කියන්නේ ප්ලේට් එකට කියන නම තමයි මඩි කියලා කියන්නේ. හරිද? ඒකේ අන්තස්ප්ලාස්මී ජාලිකාවට තව එකෙක් ඉන්නවා මේ රයිබෝසෝම කියලා එකෙක්. රයිබෝසෝම කියලා කියන්නේ සයිලයක් විතර තියෙන නිකන් අර වැලි කැට වගේ જાතියක්. ඒතර ඒක ගිහිල්ලා මේවට බැඳෙනවා. බැඳුනට පස්සේ ඒක බැඳුනට පස්සේ සිනිඳු කුෂ්ඨයක් රළු වෙනවනේ. අතර අන්න එහෙම අපි යාට නම දෙනවා රළු අන්තස්ප්ලාස්මී ජාලිකා කියලා. අනිත් එක්කෙනා ඉතින් බැඳෙන්නේ නැහැනේ. බැඳෙන්නේ නැති එක නිකන් අර සිනිඳු. ඉතින් මෙයා රළු නම් අනිත් එක්කෙනා සිනිඳු වෙන්නේ බෑ. අන්න එහෙමයි ගන්න. හරිද? එතකොට නිකන් කටපාඩම් කරගන්න ඉවා රළු අන්තස්ප්ලාස්මී ජාලිකා, සිනිඳු අන්තස්ප්ලාස්මී ජාලිකා. මේකේ වර්ග දෙකක් තියෙනවා. මේක මෙන්න මෙහෙම දෙයකින් තමයි හදලා තියෙන්නේ. එහෙම ගන්න ඉවා. හරිද? ඔක සිම්පලි ගන්න. එහෙමයි ගන්න. හරිද? හරි. ඊළඟ කතාව මෙහෙම. මේක දැන් මෙහෙම තියෙන, කියන්නේ මෙහෙම විතරක් තියෙන්නේ. හරිද? මෙතෙන්ට එන කෑලි තව ආයි මෙහෙට යනවා. මෙන්න මෙහෙම පොඩ පොඩ යනවා. හරිද? එහෙම එකක් තමයි මේ තියෙන්නේ. හරි. එහෙම එකක් තමයි මේ තියෙන්නේ. මෙයාට වචන දෙකක් කියනවා. එකක් තමයි ගොල්ගි සංකීර්ණය කියලා කියනවා. අනිත් එක තමයි මේ ගොල්ගි උපකරණය කියලා කියනවා. ගොල්ගි උපකරණය කියන එක කියන්නේ ඒ එකම එක්කිනාට කියන නම් දෙකක්. හැබැයි ඔයාලා ගොල්ගි උපකරණය කියලා ලිව්වොත් ඔයාලගේ සීමාව ඇතුළතදී ඒක වැරදි කියලායි ගන්න. හරිද? ඔයාලට දීලා තියෙන්නේ ගොල්ගි සංකීර්ණය කියන එක. ඒක මෙහෙමයි දීලා තියෙන්නේ මේ ගොල්ගි කම්ප්ලෙක්ස්. ඔකේ සිංහල තේරුම විදියට ගොල්ගි සංකීර්ණය කියන එක තමයි දීලා තියෙන්නේ. කොහේ හරි තියෙනවා නම් එයාගෙන මේ විදිහට ලියන්න. හරිද? හරි. ඒතර ගොල්ගි සංකීර්ණය හැදලා තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ දැන් මෙහෙම මම කිව්වනේ මෙයාගෙන් වෙන් වෙලා තමයි මේ ගිහිල්ලා මෙයා හැදෙන්නේ. හරිද? අර මෙයාගෙන් වෙන් වෙලා ගිහිල්ලා තමයි මේක හැදෙන්නේ. මේකට අපි කිව්වා ගොල්ගි සංකීර්ණය කියලා. හරිද? ඔගේ කතාව මෙහෙමයි. අර මේ දැන් ඉන්නවනේ මොකක් හරි රයිෆයා එකක් පටන් ගත්තට පස්සේ යනවා. හරිද? යනවා. කියන්නේ පටන් අරගෙන ඉඳලා ටික කාලයක් ගියාම පස්සේ ඒක නීරස වුණාම පස්සේ යනවා. හරිද? ගියාට පස්සේ මේ ඉන්න ගමන් අර ටික ටික ඒ කියන්නේ කනෙක්ෂන් එක අඩු වෙනවා. අඩු වුණාට ඉඳලා හිටලා පොඩ්ඩක් හොයලා බලනවා. හරිද? හිටලා පොඩ්ඩක් මැසේජ් එකක් දානවා, කතා කරනවා, පොඩ්ඩක් හොයලා බලනවා. හරි? ආන් මේ වගේ සිද්ධියක් තමයි මෙතනත් තියෙන්නේ. හරිද? දැන් යන්න හේතුව මොකද්ද? යන්න හේතුව තමයි ඕනම එකක් යන්න හේතුව එයාට ඒ තියෙන එකට වඩා හොඳ එකක් සෙට් වෙනවා. හරිද? ඒ වගේ මෙයාටත් මෙහෙන් හොඳ කනෙක්ෂන් එකක් එනවා. හරිද? ඒ කනෙක්ෂන් එක තමයි මේ. හරිද? ඒ කනෙක්ෂන් එක නිසා එයා ගියාට එයා යට තියෙන කනෙක්ෂන් එකත් සම්පූර්ණයෙන්ම නතර කරලා නැහැ. හරිද? සම්පූර්ණයෙන් නතර කරලා නැති නිසා එයා මෙහිනුත් තව පොඩ ගන්නවා. හරිද? එතකොට අරක වගේම තමයි. මොනවද? මේ පැත්තෙන් චුට්ටක් ගන්නවා, ඒ පැත්තෙන් එකතු කර ගන්නවා. එකතු කරලා ඉවරලා මේ පැත්තෙන් යවනවා. හරිද? ඒක දැනට තියෙනවා. හරිද? ඔය කතාව ටික තමයි කියන්න තියෙන්නේ. හරිද? මොන දැන් මම මොකක්ද මේ පැත්තෙන් ගන්නවා කිව්වා. අරගෙන අරකේ වගේම අර පැත්තෙන් කනෙක්ෂන් එක හොඳ නිසා මේ පැත්තට ගන්නවා අරගෙන යවනවා. හරිද? ඔය කතන්දර ටික තමයි කිව්වේ. හරිද? එතකොට එයා ඇත්තට මොකද්ද ඒ කරලා තියෙන්නේ? මේ පැත්තෙන් ගන්නවනේ. එතකොට ගන්න නිසා එයාට අපි කියනවා ද්‍රව්‍ය එක්රැස් කරනවා කියලා. හරි? එක්රැස් කරගෙන ඉතරක් තිබිලා හරියන්නේ නැහැ. මේක ඇතුළේ මේක හදලා තින්නේ මොකටද? හදලා තියෙන අර ස්ටොක් කරගන්න. ඒ කියන්නේ ගබඩාවක් හදාගන්න තමයි ඒක තියෙන්නේ. මේ තියෙන ද්‍රව්‍ය එක්රැස් කරන ඕන ගබඩා කරගත්තා. හරි? ඊට පස්සේ අර පැත්තෙන් කනෙක්ෂන් එක තියෙනවනේ. ඒ පැත්තෙන් එතකොට මෙයා මෙහෙම යවනවා. හරිද? එතකොට එයාගේ කරන කාර්ය මොකක්ද ඇහුවොත් එහෙම මේ පිළිවෙලට මතක තියාගන්න. හරිද? ද්‍රව්‍ය එක්රැස් කරනවා. ද්‍රව්‍ය ගබඩා කරනවා. එතකොට ද්‍රව්‍ය අවශ්‍ය තැන් වලට ශ්‍රාවය කරනවා. හරිද? පිට කරන එකට විද්‍යාත්මකව කියන නම තමයි ශ්‍රාවය කරන කියන එක. හරිද? ඒක තමයි කියන්නේ. හරිද? ඒතර මම කිව්වේ කලින් වගේ අර එහෙම පාඩම් කරන්න යන්න එපා. මේ හැම දෙයකටම හේතු තියෙනවා. හරිද? ඒ විදිහට තමයි ගන්න. හරිද? ඒතර මෙයාගේ ජොබ් එක මොකද්ද? මේ පැත්තෙන් ද්‍රව්‍ය ගන්නවා. මේකේ ගබඩා කර ගන්නවා. අනිත් පැත්තට යවනවා. ද්‍රව්‍ය එක්රැස් කිරීම, ඊට පස්සේ ගබඩා කර ගැනීම සහ පිට කරලා දානවා. හරිද? ඕක තමයි යාගේ වැඩේ. හරිද? හරි. ඕකෙම තව එකක් මතක තියාගන්න. ඒ කොහොමද? මෙන්න මෙහෙම. මෙයාගේ වැඩේ දැන් මෙහෙම පිට කරන එකනේ.
මම කලින් කිව්වනේ හැම ඉන්ද්‍රිකාවක්ම මේ හැම එකකම නැහැ. සමහර ඉන්ද්‍රිකා තියෙනවා වැඩිපුර තියෙනවා සමහර තැන්වල. අන්න එහෙම සිද්ධියක් තියෙනවා. ඒතර උදාහරණයක් විදිහට අපේ මේ අතපය තියෙනවා. අතපය ගත්තම පස්සේ මේ තියෙන තැන්වල ඊට පස්සේ කකුලේ මාංශ පේශීවල ඒවැය තියෙන ඉන්ද්‍රිකා ගත්තට පස්සේ ඒවැය තියෙන්නේ වැඩිපුර මයිටොකොන්ඩ්‍රියා කියන එක. ඉතින් ඇයි බං හදිස්සියේ බල්ලෙක් එහෙම දුවාගෙන කියන පන්නගෙන આવොත් එහෙම දුවන්න ඕන. ඒතර දුවන්න ඕන නම් පස්සේ ශනික ශක්තිය හදා ගන්නවා. ආයි හැරි ඉඳලා හරියන්නේ නැහැ. ඒ වගේ වෙලාවක ඇතුලේ තියෙනවනේ මයිටොකොන්ඩ්‍රියා. අවස්ථාවය අනුව ශක්තිය නිපදවන්න. හරිද? එතකොට ඒ වගේ තැන්වල වැඩිපුර තියෙන්නේ අර මයිටොකොන්ඩ්‍රියා කියන එක. හරිද? එතකොට දැන් මෙහෙම හිතන්නකෝ. ඔය කට කියනවා හරිද? කටින් කෙල එන්න ඕන. කටින් කෙල එන්න ඕන. හරිද? කටින් කෙල වගේ දෙයක් එනකොට එතන ශ්‍රාවයක් වෙන්නේ. ශ්‍රාවය කරන තැනක මයිටොකොන්ඩ්‍රියා තිබිලා හරියනවා. ශ්‍රාවය කරන තැනක මේ මයිටොකොන්ඩ්‍රියා තිබිලා හරියන්නේ නැහැ. ශ්‍රාවය කරන්න. හරිද? ශ්‍රාවය කරන්න නම් අන්න ඒ වගේ තැනක එන කවුද? මෙන්න මේ ගොල්ගි උපකරණ කෙනෙක් කෙනා තමයි ඉන්නේ. ගොල්ගි සංකීර්ණය වගේ ශ්‍රාවය කරනවා. එයා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ වැඩිපුර ශ්‍රාවය කියන කෘත්‍ය ඉටු කරන තැන්. හරි. අන්න එහෙනම් ඒකෙ මේක පොඩ දාගන්න. හරි. තව කවුද දැන් ඉන්නේ? තව ඉන්නවා මෙන්න මේ කට්ටිය. හරි. මේ කවුද? මයිටොකොන්ඩ්‍රියානේ. මෙයාට තමයි මයිටොකොන්ඩ්‍රියා කියලා කියන්නේ. හරිද? මයිටොකොන්ඩ්‍රියා ඉතින් මම දැන් කලින් දේවල් ටිකක් කිව්වනේ. ඉතින් ඒක තමයි මෙයා කරන්නේ. හරිද? මෙයා කරන්නේ මේ ශක්තිය නිපදවන එක තමයි මයිටොකොන්ඩ්‍රියාවකින් කරන්නේ. එතකොට ශක්තිය නිපදවන නිසා එයාට අපි කියනවා ජව පොලක් කියලා. නැත්නම් ශක්ති කර්මාන්ත ශාලා කියලා කියනවා. එයාගේ කෘත්‍යය ඒක. හරිද? මේකට අමතරව තව තියෙනවා මේ හරිත ලබය කියලා එකක්. හරිත ලබයේ තියෙන ඉතින් ශාකසෛල වල හරිත ලබයෙන් කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන එක. හරිද? ඒකත් එච්චර. හරි. ඉතින් ඔච්චරයි තියෙනවා. හයිය පාඩමේ එන හැල්ලක් තියෙනවා. ඉතින් ඕකෙන් කියන්නේ ඔන්න ඔය කියන කාරණා ටික. ඒක හිමිට දාගන්න. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙහෙමයි. ওই පාඩමේ තව පොඩි කැලලක් තියෙනවා ඔයාලට දැනගන්න. හොඳට අහගන්න. අර කොහේ හරි උඩු ගිහිල්ලා තියෙනවා ආයෙ පොඩ්ඩක් එක දැනකට එන්න. හරිද? හරි. දැන් පරිස්සමෙන් අහගන්න. මේක ඔයාලා කලින් අහන්න නැති කාරණා. සෛලය ගැන අපි කතා කරා. සෛල දැන් තිබ්බ ප්‍රමාණයෙන් ආයෙ තිබ්බ ගන්න වැඩි කරගන්න විදිහක් දැනගන්න ඕන. ඒක සෛල හැමදාම තියෙන්නේ. ඒ සෛල ගුණණය කරගන්න විදිහක් දැනගන්න ඕන. හරිද? ඒ විදිහ ගැන ඔයාලට කියන එක තමයි මේ ඊළඟට කරන්නේ. ඒකේ කියන්නේ අර සෛල විභාජනය ගැන. හරිද? ඔන්න මම දාගත්ත එක සෛල විභාජනය. මේකේ ගත්තට පස්සේ සෛල විභාජනයේ ආකාර දෙකක් තියෙනවා. හරිද? ඒකේ තේරුම මම කියන්නම්. පළවෙනි එක තමයි ඌනණය. දෙවෙනි එක තමයි අනූනණය. හරිද? ඌනන විභාජනය සහ අනූනන විභාජනය. ඌනන විභාජනය සහ අනූනන විභාජනය. හරිද? ඌනන අනූනනය. හරිද? මේකේ පොඩි කාරණා ටිකක් තියෙනවා. මම ඒක කියනවා. හරි. දෙපැත්ත මෙහෙම දාගන්න හොඳයි. ඌනන ඊට පස්සේ අනූනන. හරි. අනූනන. හරි. මේ තියෙන්නේ අපි ගමුකෝ ආරම්භක සෛලය කියලා. මෙයා තමයි ඔන්න මුලින්ම ඉන්න සෛලය. හරිද? ආරම්භක සෛලය එයා. හරිද? මෙයාගෙන් තව මේ වගේම දෙන්නේ කොහොම හැදෙනවද? මේ වගේම දෙන්නේ කොන්නෝම හැදෙනවා. හරිද? කලින් වගේම කියන්නේ අර කටපාඩම් කිරීපා. මෙයානේ මුලින් හිටියේ. හරිද? එතකොට අපි
අම්මගෙනුයි තාත්තගෙනුයි තමයි ළමයි ඉන්නේ. හරිද? ඉතින් ඒ නිසා මෙතනත් මෙයා නිකන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ. අන්න ඒ නිසා මෙයාට කියනවා මාතෘ පරම්පරාව කියලා. හරිද? ඊළඟට කියන්නේ අර පීතෘ පරම්පරාව කියන්නේ නැහැ. හොඳේ දැන් තාත්තා ඉන්නෝනේ. ඒ නිසා පීතෘ පරම්පරාව කියන්නේ නැහැ නේ. ඊයේ මාන්න එපා. ඒකට කියන්නේ මේකට කියන්නේ මාතෘ පරම්පරාව කියලා. හරිද? දැන් මෙතන ඇති වෙලා තියෙනවනේ දැන් තව සෛල දෙකක්. ඒතර මේ සෛලෙ පැටව දෙන්න තමයි මේ ඉන්නේ. හරිද? ඒකට අර වගේ වචනයක් තමයි කියන්නේ. ඒකට කියනවා මේ දුහිතෘ සෛල පරම්පරාව කියලා. ඒකට තහන්න එපා නිකන් අර මේ පූතෘ වගේ එකක් කියන්න එපා. ඒක එහෙම එන්නේ නැහැ. හරිද? ඒකට කියන්නේ දුහිතෘ කියලා. හරිද? ඒ ඔච්චරයි තියෙන්නේ. මේකේ මෙන්න මෙහෙමයි කතාව. මේ මෙතන 26ක් තිබ්බොත් එහෙම මෙයාටත් 26ක් වෙනවා, මෙතෙන්ටත් 26ක් වෙනවා. හරිද? මම ඔයාලට කිව්වනේ අර මේ නෂ්ටි ගැන මම ඉස්සරහට කියන්නම් කියලා. අන්න දැන් මම ඔයාලට නෂ්ටි ගැන කියනවා. හරිද? 26 ආයෙ මොකක්ද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඉතින්. මෙන්න මෙහෙම. හොඳේ. ඔයා ගන්න මේ තියෙන නෂ්ටිය කියලා. නෂ්ටිය කියන්නේ ඉන්ද්‍රිකාව. හොඳේ. අර අතෙන්දි කිව්වේ නැත්නම් ඉතින් එකම එක දෙපාරක් කියන්න ඕනේ නැති නිසා. හරිද? නෂ්ටිය කියන්නේ ඉන්ද්‍රිකාව තමයි මේ තියෙන්නේ. හරි. නෂ්ටිය කියන්නේ ඉන්ද්‍රිකාව ඇතුළ ගත්තම නිකන් ඒක හරියට ලන්දක් වගේ. ඒතර ඇයි එහෙම කියන්නේ? ඒක නිකන් අර නිකන් එන මේ කැලෑවක් වගේ එකක් තමයි තියෙන්නේ. හරිද? ඒක මෙන්න මෙහෙම. හොඳේ. මෙන්න මෙහෙම මෙන්න මෙහෙම කැලෑවක් වගේ තමයි තියෙන්නේ. හරිද? එතකොට ඔය කැලෑව ඇතුලේ දේවල් දෙකක් තියෙනවා. ඒ කැලෑව ඇතුලේ දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ නෂ්ටිකාව කියන එක්කෙනා. නෂ්ටිකාව. හරිද? නෂ්ටිකාව කියලා කියන්නේ ඔයා නිකන් අර බෝල් ගහන වෙලාවක ලන්දක හිර වෙච්ච මේ පොඩි බෝලයක් වගේ එකක්. මේ තියෙන්නේ කැලේ ඇතුලේ හිර වෙච්ච පොඩි බෝලයක් තමයි නෂ්ටිකාව කියලා කියන්නේ. හරිද? මේක වටේට තියෙනවා මේ මෙන්න මේවා. මොනවද තියෙන්නේ? වර්ණ දෙකනේ. මෙන්න මේවා තමයි වර්ණ දෙක. හරිද? මෙන්න මේක ඔයා මතක තියාගන්න. කාරණා ටිකක් කිව්වා. මේක තමයි නෂ්ටිය. නෂ්ටිය ඇතුලේ නිකන් කැලයක් වගේ. ඒ කැලේ ඇතුලේ මැද්දේ ප්‍රෝටීන සූත්‍රිකා ප්‍රෝටීන නම් තියෙනවා. ඒක ඇතුලේ මෙන්න මේ නෂ්ටිකාව කියන බෝල හිර වෙලා තියෙනවා. ඒක වටේට තව තියෙනවලු වර්ණ දේහ මොකක්ද එකක් කියනවා. අන්න එහෙම එකක් තියෙනවා. හරිද? අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? ඔන්න දැන් මම ඒ කතාව ඔයාලට ලියලා දෙන්නේ හදන්න. මේක ගන්නකො. ඔන්න දැන් මෙතනින් එහාට මම මෙන්න මෙයා ගැන තමයි කියන්නේ. හරිද? හරි. මෙන්න මේ තියෙන්නේ වර්ණ දේහයක් කියන එක. වචන දෙකේ වෙනස බලා ගන්න ඕනේ. මේක වර්ණ දේහයලු. වර්ණ දේහය. හරි. අපි අර මෙහෙම කියනවනේ. මොකක් හරි ලොකු ආයතනයක් ගත්තම ඒ ආයතනය ඇතුලේ තව තියෙන පොඩි අර සබ් යුනිට් ඒ කියන්නේ උප ඒකක තියෙනවනේ. ඒවට අපි කියනවා අංශ කියලා. අන්න ඒ වගේ වර්ණ දේහය ඇතුලේ තව අංශ දෙකක් තියෙනවා. හරිද? ඒ අංශ දෙක එකතු වෙලා තමයි මෙන්න මේ ලොකු එක්කෙනා හැදලා තියෙන්නේ. ඒතර ඒ එක අංශයකට අපි කියනවා වර්ණ දේහාංශය කියලා. හරිද? වර්ණ දේහාංශය කියලා කියනවා. හරිද? වර්ණ දේහාංශය කියලා කියන්නේ මෙන්න මේ එකකට. හොඳේ. මේ එකකට තමයි වර්ණ දේහාංශයක් කියලා කියන්නේ. එතකොට වර්ණ දේහාංශ දෙකක් එකතු වෙලා තමයි වර්ණ දේහයක් හැදලා තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම වර්ණ දේහ 26 තමයි මේ තියෙන්නේ. ඒක තමයි මම ඔයාලට කිව්වේ. හරි. ඒතර මෙයාගේ වර්ණ දේහ 26ක් තිබ්බනම් ඒ 26 මෙයාටත් වෙනවා මෙයාටත් වෙනවා. කෙලින්ම නිකන් අර අනුමනය කියලා කියන්නේ ෆොටෝකෝපි මැෂින් එකක් වගේ. අරකම තමයි අපිට ආයි හම්බෙන්නේ. හරි. මොකද දැන් ඊටු ටික මම කියනවා. අහගන්න. හරි. 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 ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ උණනය ගැන. මේ ඉන්නව කවුද? දෙමව්පියන්ගේ පරම්පරාව. ඒකට අපි කියනවා මාතෘ පරම්පරාව කියලා. ඒකෙන් ඔන්න සෛල දෙකක් කොහොම ඇති වෙනවා. හරිද? ඔන්න සෛල දෙකක් ඇති වෙනවා. මේ මොකද්ද එතකොට? මේකෙන් ඇති වෙච්ච නිසා අපි මේවට කිව්වා දුහිතෘ කියලා. හරි? අරක අතරින් නතර වුණාට මේක මෙතනින් නතර වෙන්නේ නැහැ. මේක ආයි බෙදෙනවා. මෙහෙම
ආයි බෙදෙනවා. හරිද? එහෙම බෙදෙද්දී වෙන කතාව තමයි මෙහෙම. මෙතන පළවෙනි අවස්ථාවකුයි මෙතන තව අවස්ථාවකුයි තියෙනවා. අතන අනූනනේ සම්පූර්ණ එක අවස්ථාවක් විතරයි තියෙන්නේ. මෙතන ඌනනේ මේ අවස්ථාවයි අවස්ථා දෙකකින් තමයි ඒක හැදලා තියෙන්නේ. හරිද? පළවෙනි අවස්ථාව අනූනනේ වගේම. ඒ කියන්නේ මෙතන 26ක් වර්ණ දෙක තිබ්බනම් මෙතෙන්ටත් 26ම එනවා. මෙතෙන්ටත් 26ම තියෙනවා. හරි? මෙතනින් පස්සේ කතාව ඊ කියන්නේ අර නිකන් අර සම බෙදෙනා වගේ කතාවක් තමයි යන්නේ. මෙතන 26යි නම් මෙතෙන්ට 13යි, මෙතෙන්ට 13යි. මෙතෙන්ට 13යි. මෙතෙන්ට 13යි. හරිද? ඔහොම තමයි එන්නේ. හරි? එතකොට අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. ඌනණයයි අනූනණයයි තියෙනවලු ප්‍රශ්න වලට එන්නේ ඒකේ වෙනස්කම් ලියන්න. හරිද? ඔහොම අහනවා. එතකොට අපි මේකෙන්ම ඒක කරනවා. ඒ කියන්නේ දැන් අපිට කතා කරන්න තියෙන මෙන්න මේ දේවල් දෙක. මොකද්ද? පළවෙනි එක තමයි වෙනස්කම් ගැන. දෙවෙනි එක තමයි මේකේ අපිට මොකද්ද වෙන්නේ කියන්නේ මොකක් හරි හේතුවක් තියෙන්න බෑ දේවල් වෙන්න. ඒක නිසා අපි ගන්න කෘත්‍යය කියලා. හරිද? කලින් වගේම කියන්නේ පාඩම් කරන්න එපා. අදහස ගන්න. හරිද? මේ දෙක පේනවනේ. පෙවුනට පස්සේ ගෙඩි පිටින්ම පේන වෙනස්කම් මොකක්ද? අනූනනේ කියන එක උනාට පස්සේ ඒක අවසානයේදී දෙකයි තියෙන්නේ. හරිද? සෛල ඒ කියන්නේ සෛල දෙකයි අනූනනේ අවසානයේදී තියෙන සෛල දෙකයි. හරිද? ඔය තමයි පළවෙනි වෙනස්කම්. පළවෙනි වෙනස්කම් හොඳයි. සෛල දෙකයි අරක හැදෙන්නේ. මේකේ දෙකයි. අහින්න. මේ පැත්තේ දෙකයි. ඔහොම. ඊට මේ පැත්තේ 1 2 3 4යි. මේ පැත්තේ 4ක් තියෙනවා. හරිද? එතකොට පළවෙනි කාරණා අර ඔයාලා ඒකට දිග භාෂාවෙන් දැන්නේ මොකද? අනූනන විභාජනය වන විට සෛල විභාජනය අවසානයේදී සෛල දෙකක් ඇති වෙයි. එහෙම දිගට දාන්න. ඊට පස්සේ ඊළඟට මේකේ ඌනන විභාජනය අවසානයේදී සෛල 4ක් ඇති වෙයි. ඒක තමයි පළවෙනි වෙනස්කම. හරිද? ඊට පස්සේ ආයෙ ඔන්න අපේ කලින් මූඩ් එකට. මේක කොහොමද? මේක තනිකර මම ගෝ ෆොටෝකෝපියක් කියලා. ඒ කියන්නේ මේකේ වගේ මේක. හරිද? මේක එහෙම නැහැ. මේක ආවා මේකෙන් භාගි තමයි ආවේ. හරිද? එතකොට මෙහෙම කියන්න පුළුවන්. මෙයාට අපි නමක් දුන්නනේ. මොකක්ද දුන්න නම? මෙයාට දුන්න නම තමයි අර මාතෘ සෛල කියලා. මෙයාට අපි කිව්වා එයාගෙන් ඇති වෙච්ච ළමයි නිසා දුහිතෘ සෛල කියලා. ඒතර මාතෘ සෛලයට සමාන සෛල තමයි ඇති වෙන්නේ. ඒතර ඕක අපි නිකන් කියන්නේ මෙහෙම කියන්නේ ලොකුවට කියන්නේ නේ. මාතෘ සෛලයට ප්‍රවේණිකව සර්ව සම දුහිතෘ සෛල දෙකක් ඇති වෙයි. අන්න එහෙමයි කියන්නේ. හරිද? මෙතන කොහොමද? මාතෘ සෛලයට ප්‍රවේණිකව සර්ව සම නොවන. අතන වෙන මෙතන නොවන. හරි? නොවන සෛල කීයද? දෙකක්. හරිම හොඳ දෙකක් නෙවෙයි හතරක්. හොඳේ? හතරක් ඇති වෙයි. ඒක තමයි කතාව. හරි. හරි. ඊට තව මොනවද ඔයාලට පේන වෙනස්කම්? පේන වෙනස්කම් තමයි මෙහෙම. ඔයාලට පේනවද මෙහෙම කතාව? මේක හොඳට බලා ගන්න මේක සාමාන්‍යයෙන් මේ කියන්නේ අර එහෙම ලේසියෙන් වට කියන්නේ තේරෙන්නේ නැතුව නෙවෙයි එහෙම වාට අහුවෙන්නේ නැහැ මේ කියන කතාව. හරිද? ඒ නිසා ඒක නිකන් අර පොඩ්ඩක් හරියට අහගන්න. හරිද? මෙතන වාට පේනවනේ 26. මෙතනත් 26, මෙතනත් 26. හොඳේ? ඔයා හිතන්න මෙහෙම. මෙතන තිබ්බ 25. මෙතන 25 තිබ්බනම් මෙතෙන්ටත් 25ක් එනවා, මෙතෙන්ටත් 25ක් එනවා. හරිද? ඇයි ඒ මේ ගානම යට රෙන්නේ? මෙතන එහෙම වෙනවද බලන්නකෝ. මෙතන 25ක් ආවා. මෙතෙන්ටත් එතකොට 25 ගානේ ආවා. හරි ඒක ප්‍රශ්නයක් නෑ. එතනින් පස්සේ ආයි බෙදෙනවද? 25 එහෙම දශම සංඛ්‍යා වලින් වර්ණ දෙක බෙදෙන්නේ නෑ. හොඳේ? මෙතනින් පස්සේ නිසා බෙදෙන්නේ නෑ. ඒකේ තේරුම මොකක්ද? ඒකේ තේරුම තමයි මෙන්න මෙහෙම. මෙයාට ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක දැන් මේක ඇවිල්ලා අර ඔත්තේනේ. ඒතර ඔත්තේ නිසා අපි කියනවා ඒක ගුණ. හරිද? ඒක ඒ කියන්නේ ඒ අර එකක් තියෙන සෛලයි ඊට පස්සේ ඒ කියන්නේ අර වර්ණ දේහ කියන්නේ අර ඩබල් යන්නේ. ඒතර එහෙම වුණත් ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොම වුණත් ඒක බෙදෙනවා. අනුන්නනේ. හරිද? ඒ ඌරණේ ගත්තට පස්සේ එහෙම මේ අර කියන්නේ ද්විගුණේව වැඩ කරන්නේ නැහැ. එයා ඒකට කැමති නැහැ. එයාගේ වැඩ කරන එකම එක තමයි මේ ඒක ගුණ කියන එක. හරිද? ඒතර මෙයා ඒක ගුණයි. ඒක ගුණ සෛල කියන්නේ මේ මෙයා දිගුණයි. හරිද? දිගුණ සෛලවල පමණක් සිදුවේ. ඒතර අතන
ඒක ගුණද දිගුණද යාට ප්‍රශ්නයක් නෑ. ආ ඕන එකකට යා රෙඩි. හරිද? යා ඕන එකට යා කැමති. හරිද? එහෙම ප්‍රශ්නයක් නෑ. යාට මොකක් වුණත් කවන්නේ අර නිකන් ඕන එකට කැමති වගේ. අර වර්ග ගුණත් කවන්නේ මේ වර්ග ගුණත් කවන්නේ මොකෙක් කරේ එකක් තමයි ඕන. හරිද? මුට ඒව බෑ. මුට ඒ කියන්නේ ඌ අර ප්‍රොෆෙෂනල් මිනිස්සෙක්. ඌට අර ඒ જાතියකෙක් ඕන. හරිද? ගැලපෙන එකෙක් ඕන. ඒක තමයි කතාව. ඉතින් ඔන්න අනුනනේ වෙනස්කම් ටික කිව්වා. ඉතින් ඔච්චරයි තියෙන හරිද? පොඩ ගන්න එක. හරිද? දැන් අපි බලමු ඊළඟට මේකේ තියෙන කෘත්‍යයන් ටික. හරි. මෙන්න මෙහෙමයි කතාව. අනුනනේ කෘත්‍යයන් ටික ගත්තට පස්සේ ඔයාලට පේනවනේ. ඒතර මෙයාගේ කොපියක් නේ ඕනේ. ඒතර මොනවද ඒ වගේ තැන්? එහෙම කොපි ඕන වෙන්නේ. මෙහෙම ගන්නකො. අපේ ඇඟේ තුවාලයක් වෙනවා. හරිද? තුවාලයක් වුණාට පස්සේ මේ අතහරියේ තුවාලයක් වුණා කියමු. අතහරියේ තුවාලයක් වුණාට පස්සේ තුවාලේ වෙච්ච තැනින් කකුලක් මොකෝ කරන්නේ? එහෙම හරියන්නේ නැහැ. තුවාලේ අතේ නම් උනේ ඒ තුවාලේ වෙච්ච තැන අත තමයි සම්පූර්ණ වෙන්න ඕනේ. ඒතර කකුලක් ඇවිල්ලා හරියන්නේ නැහැ. එතකොට මෙතන වෙනස්කම් ඇති වෙන්නේ නැහැ. අනුනනේ වෙනස්කමක් ඇති වෙන්නේ නැහැ. හරිද? එතකොට අනුනන විභාජනය මොකටද ඕන? පළවෙනි එක තමයි අපේ දේහයේ සිද්ධ වෙන වර්ධනයට ඕන වෙන්නේ අනුනනේ. හරිද? තුවාලයක් වුණාට පස්සේ තුවාලේ වෙච්ච තැන රිප්ලේස් කරන්න ආයි සෛල ඇති වෙනවනේ. අන්න ඒ සෛල ඇති කරන්නත් දායක වෙන්නේ මෙන්න මේ කියන අනුනනේ. හරිද? ওই දෙක තමයි ඒක තියෙන්නේ. හරිද? මේක එතකොට. ඒතර මේකේ අර විදිහට හරියන්නේ නැහැ. දේවල් දෙකක් තියෙන්නේ දෙකක් ඕන නිසා. මේක මෙහෙමයි. එක පරම්පරාවකින් තව පරම්පරාවක් ඇති වෙද්දී. ඒ කියන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි ළමයෙක් හැදෙනකොට ඒ ළමයා හැදෙන්න යම් ක්‍රියාවල ටිකක් වෙනවනේ. ඒතර අන්න ඒ ක්‍රියාවලියට දායක වෙන්නේ මෙයා. හරිද? එතකොට වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වා ගන්න යා. හරිනේ. හරි. ඊළඟ එක මොකක්ද? ඔයාලට පේනවනේ. මේකේ වෙනසක් වෙනවා. අරකේ වෙනස් වෙන්නේ නැහැ. මේක නිකන් ෆොටෝකෝපි වගේ කිව්වා. මෙයා ගිහින් වෙන කියන්නේ මෙයා වෙනස් වෙනවා. හරිද? කාලගුණය වගේ වෙනස් වෙනවා. හරි. එතකොට වෙනස් වෙන එක අපිට ඕනද? ඕන වෙනස් වෙන එක ඕන. ඉතින් ඇයි වෙනස් වෙන එක ඕන? අර අපි හැමදාම ඉන්න විදියට ඉන්න ගියොත් එහෙම අපිට ඒ පරිසරයට අනුගත වෙන්න බැරි වෙනවා. එතකොට අනුගත වෙන්න බැරි වෙනවා නම් ඒකට ගැළපෙන දෙයක් අපි කරගන්න ඕන. මොකක්ද ඒ ගැළපෙන දේ? අර පරිණාමය කියන එක. ඒ කියන්නේ පරිණාමය කියන එක අනුවර්තනය කියන එක ඒ තැනට ගැළපෙන විදියට ඉන්න එක. අන්න ඒක කරගන්න ඕන. හරිද? ඒක කරගන්න නම් පවතින අවස්ථාවෙන් වෙනසක් වෙන්න ඕන. පවතින අවස්ථාවෙන් වෙනසක් වෙන එකට අපි කියනවා විකෘතියක් කියලා. හරිද? අන්නේ විකෘතිය ඇති කරන්න දායක වෙන්නේ කවුද? මෙන්න මේ උනන විභාජනය. හරිද? ඔය කතන්දර ටික තමයි කියන්නේ. ඊට දැන් ඉවරයි. 6 වෙනි පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. ඔය කතන්දර ටික තමයි තියෙන්නේ. ඉතින් ඕක පොඩ්ඩක් ෂෝට් නෝට් එකක් හදාගෙන ඔය ටික හරියට දාගන්න. හරි? හරි. අපි දැන් යමු ඊළඟ කාරණාවට.